ලෝඩ් කරනවා කියලා කරන්නේ මෙන්න මෙතන මෙහෙම අදිනවා. එතකොට මැෂින් එක නිකන් ක්ලොක් වගේ ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ බටන් එකේ කොට පස්සේ ක්ලික් වෙනවා. ඉස්සරහට ගිහලා යනවා ටක් දාලා ඇවිල්ලා ක්ලික් වෙනවා. දැන් මෙන්න මේක. ආයි ආයි. right. right. ඉතින් මෙන්න පෙන් එක දැන් ready. හරිද? දැන් මොකද කරන්න ඕන හරියට ඊළඟ ස්ටෙප් එක. ඔව්. the patient the express ටික කතා කරලා කියනවා මොකද කරන්නේ යන්නේ. ඔව්. ප්‍රොසීජර් එක පැහැදිලි කරගන්න. patient මොනිටර් කරනවා කොහොමද ඉදිරියට යන්නේ කියලා. readyද? ඊළඟ වගේ ක්ලීන් කරන්න තමයි තියෙන්නේ. ඇල්කොහොල් සෝප් එක කඩලා ඇඟිල්ල ක්ලීන් කරන්න ඕන කොහොමද හරියට? ඒක ක්ලීන් කරන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. දැන් හිතන්න මෙන්න මේ වගේ ප්‍රමාණයක් නම් මේ ඇඟිල්ල හරිද? මේව නම් ඇඟිල්ල අපි මේක ක්ලීන් කරන්න ඕන. දැන් මේක නම් මගේ සොප් එක හරිද? මේක ක්ලීන් කරන්න ඕන ස්පයිරල් මෙතඩ් එක. ඒ කියන්නේ මෙහෙම එන්න ලොකු වැඩි වෙන්න. එක තැනක් ක්ලීන් කරලා ඒක උඩින්ම ආය යනවද? නෑ. අර ස්පීච් එකම අතන ගෑනවා වෙනවා. හරිද? එක ලයින් ක්ලීන් කරන්න පුළුවන්. මෙහෙම එක ලයින් එකක් ක්ලීන් කරා. ඇති. ඒ ලයින් එක උඩින් ආය යනවද? නෑ. නෑ. one straight. right? ඒ දෙකම කැමතිද ක්ලීන් කරන්න පුළුවන්. දැන් ක්ලීන් කරලා ඇල්කොහොල් ටික වේලෙන කරන මාට පුළුවන්. ස්ටෙප් එක රෙඩි කරගන්න. ලෝඩ් කරගන්න මැෂින් එකට. හරි ස්ටෙප් එක දාගත්තා. දැන් මාට පුළුවන් ක්ලික් එක දෙන්න. හරි. Didn't pick, I think. Is it enough? No. පාරේ ඩ්‍රොප් එක අයින් කරන්න. අපිට ඕන just photos cotton soaps ඕන. Oh, දුන්නා. අපිට රෙන්ඩර්නෙට් කරගන්න තියෙනවා. ඔව් ඒකනේ. සර් ගියා මං හිතන්නේ බලන්න මේ සර් නැද්ද? රයිට්. හරි. පාරේ ඩ්‍රොප් එක ක්ලීන් කරලා දෙල් ඩ්‍රොප් එක දෙල් නතරේ. හරි. පාරේ හරි. සර් රැන්ඩම් එකේදී සාමාන්‍ය මිරිකන්නත් එපා කියනව නේද සර්? මිරිකන්න එපා කියනව නේද? ගොඩක් මිරිකන්න නම් පොඩි පුෂ් එකක් දෙන්න ඕන කියන්නේ මිරිකනවා කියලා කියන්නේ හොඳයි. 90. ඊළඟ කාරණේ මේක පරිස්සමෙන් ඩිස්කාඩ් කරගන්න විදිය. ඔව්. මෙන්න මෙතන තියෙනවා චූටි බටන් එකක් අපිට පුළුවන් ඒක මේ ඩිස්කාඩ් කරන ඒවා දාන එකට ආවලා මේක එන්න ඔබන්න ඒකේ ෆොටෝ හැරෙනවා. අදින් අල්ලන්නේ නැහැ. ඊළඟට මේ ලැන්සෙට් පෙන් එක ඩිස්කාඩ් කරන්න ඕන. ඩිස්කාඩ් කරද්දී හරි අදින් අල්ලන්නේ නැහැ. අදින් අල්ලන්නේ නැතුව මෙතන තියෙන පොඩි බටන් එක මේක ඉස්සරහට තද කරලා තියෙන්නේ. ඔටෝමැටිකලි අරක වැටෙනවා. අදින් අල්ලන්න එපා. මේ මෙතන බටන් එකක් තියෙනවා. මේක මේ ඉස්සරහට තද කරද්දී අරක ඔටෝ ගෙවිලා යනවා. ඒක තමයි බලන්න මේ මොකද බලන්න කියන්නේ. අපිට දෙන්න බලන්න. ශාපිනේ දෙනවා. මේකට දාන්න. දැන් පස්සේ ශාපින් කරන්න. වෙන මොනවද කියනවා? ඔව් මම ඒකයි. මම ඒ වුණාට ඒකේ දාන්නාම හදිසියක් වුණොත් මට මේක ගලවලා හරි මොකක් හරි දාන්න. ටී-ෂර්ට් එක පිළිගන්න කියනවා.
වටිනවනේ. ഗ്ലൗസ് ഒക്കെ දාගෙන റെഡി ആയി දැන් ඉතින් මොකද කරන්න ඕනේ ඊළඟට ක්ලීන් කරන්න ඕනේ නෑ ගන්න. ලැන්සෙට් එක ලෝඩ් කරගෙන ඉන්නකොට පෙන් එකට ඔව්. මෙන්න දින ලැන්සෙට් එක මෙන්න දින පෙන් එක පෙන් එක කරලා බලනවා තියෙන්නේ බලන්න පෙන් එක දැන් කරා ඇසිස්ට් එක මොකද නර්වස් In a circular manner. Yeah. Right. You are ready for the stress. දැන් පොළු කියලා අතර ගන්න. පෙන් එක අනිත් අතට ගන්න. දැන් ගාන්ට තියන්න. ඉතින් තියලා බ්‍රේක් කරන්න. ඔය හක බලා ගන්න. බලන්න එපා ඉතින්. මේ පැත්ත බලන්න වර. අන්න හොනේ. පොඩි කපල් එක. වැදුන්නේ නෝ. මගදී. හරියට ඇඟිල්ල තිය දේවල් තිය. බල බල අයියෝ ගන්න. තියාගෙන මුදු කරන්නේ. තියාගෙන දැන් ඔබ බන්නර බටන් එක. මං හිතන්නේ ආය අදින්න ඕනේ නේද? ආය ගන්න ඕනේ. ගන්න වෙනවා. හරි. වැඩ කරන්න එපා. ඔන්න ලෝක. ඊට පස්සේ මෙහෙම කිව්වා. කිව්වා. හරි. කියලා තමයි පස්සේ ඔව්. තේරුණාද? ආයෙ කරලා ලෝඩ් කරන්න. patient කිව්වා. හරි. ආයෙත් කන්නේ කසිය කොලයි. වැඩි ඈ. Ready. Okay guys, give them a clap. Bye bye.